නැතුව ඔයාගේ නැන්දම් මැහුවොත් එහෙම ඔයාගෙන් ඔබට මොනවද තියෙන මගේ දුව ගන්න හරි මට මේක තියෙනවා ඔත්තාන්න ඔයාට මොනවද තියෙන ඔයාගේ දුව මට දෙන්න කියලා ප්‍රශ්න ඉවරයි. අපි එහෙම කතා කරන තැනට ඇවිල්ලා ඉන්නත් අනිවාර්යෙන් මං කියන්නේ ඒක තමයි කොල්ලේගේ හිණ තමයි අංක 1. සමහරුන් ඉන්න ජීවිතේ පළවෙනිම ටාගට් එක තමයි කසාදයක් බඳින එක. නැද්ද? ලොකුවට දාන ඊට පස්සේ 6 වසරේ ඉඳන් යාළුවෝ හරි අවුරුදු 25 බැන්ද කියලා ලස්සන වීඩියෝ එකක් හදලා දානවා. පළවෙනි ඇනිවර්සරි දෙවෙනි ඇනිවර්සරි එකේ කොහොමම අවුරුදු 10 කට යාළුවලා කසාද බඳින අන්තිමට වටපහ ජොබ් එකක් කරන උඩ වාහනේකුත් නැහැ මුකුත් නැහැ බයික් එකකුත් නැහැ ඊට පස්සේ පොඩි ස්කූටර් එකක් අරගෙන උදේ වැඩට යනවා. මිතන් ඉන්න එක තමයි ජීවිතය කියලා. ඒ කියන්නේ එක්කම ජීවිතේ නේද? ඒකම ජීවිතය කියන්නේ කතාවක් තියෙනවනේ. දුකතල ඉපදුනේ කරන දෙයක් නේ. හැබැයි දුකතල මැරෙනවනේ. ඒක අපි වැරදි. ඒක වැරද්ද. අනිවාර්යයෙන් මේක තමයි. ඔයත් අනිවාර්යෙන්ම මං කියන දේ වැරදි හිතන්න එපා. මං කියන්නේ ඕගොල්ලෝගේ ඩිමාන්ඩ් එක ඕගොල්ලෝ හදා ගන්න ඕනේ අනිවාර්යෙන්ම. නැන්දම් මැහුවොත් ඔයාගේ මොනවද ඔයාට තීන්නේ කියලා අපි දුව ගන්න ඔයත් කියන්නේ කෙලිම අපිට මෙච්චර දෙයක් තියෙනවා. අඩුම ගානේ ලක්ෂ 25 50ක්වත් දෙන්න දෑවැද්දට කිව්වනම් ප්‍රශ්නේ ඉවරයි. මේ මිනිස්සුම සල්ලි අරගෙන ඉපදින්නේ. අනිවාර්යයෙන්. එතකොට අපි දැනගන්න ඕනේ අපේ වැලියු එක අපි හදාගන්න අපි දැනගන්න ඕනේ. අපේ ප්‍රොෆයිල් එක අපි හදාගන්න දැනගන්න. කොල්ලෙක් වුණාම ප්‍රොෆයිල් එක මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්. කෙල්ලෙක් ගෙදරට කතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපේ ඩිමාන්ඩ් එක අපි හදා අපේ ඩිමාන්ඩ් එක අපි හදාගන්න. ඒකට මහන්සිලා වැඩ කරන්න. මාන්සියලා වැඩ කරනවා. ඒතර කවදාද දවස් අපේ හීන අපිට හම්බ වෙනවා.